Hi guys, හොඳට බලන්න මගේ ඔළුවේ හිස්වර බිඳුවක්වත් නෑ නේද? මම අද වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නේ මගේ අත්දැකීම මත සරලම ක්‍රමයකින් හිස්වර පාලනය කරගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මොකක්ද මේ සරල ටිප් එක කියලා. මුලින්ම උළුහල් ගන්න. සාමාන්‍යයෙන් මම දවස් 2-3කට එකපාරක් හදාගන්න නිසා ෆ්‍රිජ් එකේ දාගෙන තියාගන්නවා. ඒ නිසා මේ වගේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට උළුහල් ගන්න. ඊට පස්සේ උළුහල් ටික වැහෙන මට්ටමට වඩා වැඩියෙන් වතුර දාලා රැයක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ පැය 8ක් 10ක් වගේ මේක පෙඟෙන්න දාලා තියාගන්න ඕනේ. මේ විදිහට හොඳින් උළුහල් ටික පෙඟුනට පස්සේ මේ ආකාරයට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් මේ තලපයක් වගේ හදාගත්තු උළුහල් ටික හොඳින් හිස් කබල ගෑවෙන විදිහට හොඳට ගා ගන්න ඕනේ. මේ ආකාරයට ගාගෙන අඩුම වශයෙන් විනාඩි 20ක් 30ක්වත් ඉන්න ඕනේ ඔයා නාන්නේ නැතුව. මේ විදිහට විනාඩි 20ක් 30ක් හිටියට පස්සේ ෂැම්පුවත් සබන්නත් මොකුත් නොදා හොඳින් පිරිසිදු ජලයෙන් කොණ්ඩේ හොදන්න ඕනේ. ඒ කියන්නේ උණු වතුරෙනුත් නෙමෙයි සාමාන්‍ය ඇල් වතුරෙන් කොණ්ඩේ හොඳට හොදන්න ඕනේ. මේ හේදුවට පස්සේ ඔයාලට පළවෙනි දවසේදීම තේරෙයි ලොකු වෙනසක්. සතියේ දවස් 3ක් වගේ මේ දේ කරන්න ඒක හොඳටම ප්‍රමාණවත්. දැන්ම මගේ YouTube channel එක subscribe කරන්න. මේ වගේ තවත් සරල වීඩියෝස් කරපු ගමන්ම ඔයාලට එතකොට බලන්න පුළුවන්. ඔයාලා හැමෝටම සුබ දවසක්.